my channel. මොකද වෙන්නේ ඉතින් ඔයාලට? අද ඉතින් මම ගෙනන්නේ කලින් Minecraft එක නම් කියලා වෙලා ගිහලා මේකෙන් මම අලුත් world එකක් ගෙනනවා. වැඩි කතා නැතුව අපි ගේම් එකට යමු. මෙතනින් අපි මේ ගහ කපාගෙන ටූල් ටිකක් හදාගෙන අපි විලේජ් එකක් හම්බුනොත් නම් හරි. නැත්තම් කෑම අර්බුදයක් එනවා. මේ හරි පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මම YouTube එකේ දැක්කා ඒ කියන්නේ ස්පෝන් වෙන හරියේ වට්ටක් එහෙම තියෙනවා නම් ඒ අහල පහල කොහොමත් විලේජ් එකක් තියෙනවා කියලා. අපි බලමු ඉතින් මට අනිත් වල නම් හම්බෙලා තියෙන ඉතින් මම නිකම් ප්ලේ කරනවා වල. අපි ස්ටෝන් තියෙන නකට යමුකෝ. අරතර ගිහලා ස්ටෝන් ටූල් වලට මාරු වෙන්න ඕනේ. ඉන්නට රෑ වෙන්න කලින් යෝ වට්ටක් මේ හරිය තියෙන පුළුවන්. මාගේ සද්දෙට නම් පොඩ්ඩක් මේ ගහත් කපගමු. සද්දේ පොඩ්ඩක් නැතුව ඇති යාළුවනේ. ඇයි දන්නේ නැහැ. ඉතින් අපි බලමු මුලින්. මම හිතනවා මේක හරියාවි කියලා. ඉස්සෙල්ලත් මම බලන්න හරි ගියේ නෑ. ඒ කියන්නේ මම නිකන් ටෙස්ට් පාරක් දාන්න බැලුවේ. ගොඩ දවසකින් වැටෙන්නේ මේ වීඩියෝ එක. අනිත් දවසේ මට එක දිගට පන්ති තිබ්බ යාළුවනේ. ඒකයි මට දාන්න බැරිුනේ වීඩියෝ. පන්ති කියන්නේ යාළුවනේ පොඩි පහේ පන්ති ගොඩක් නේ තියෙන්නේ. ස්ටෝන් ටිකක් තියෙනවා. මම දැක්කා හැකොනේ ස්ටෝන් තියෙනවා. මේ තියෙන ස්ටෝන් ටික. ඉතින් අපි ස්ටෝන් ටූල් වලට මාරු වෙමු. ටිකක් ප්ලෑන් කරගමු. ස්ටෝන් වලට මාරු වෙමු පිට්මන්ට්. නැත්තම් බෑ වුණු මේක වර්ල්ඩ් එක කරගෙන යන පට්ටම මාරු වෙනවා. ආයෙත් ඩාන්ස් මෝඩ් එකට බලමු. මම හිතන්නේ මේක හරියයි. ඔයාලට ගේම් සවුන්ඩ් නම් මදි ඇති මට හිතෙන්නේ. මම හරියට සවුන්ඩ් එක බැලුවේ නෑ ඉතින්. මදි දන්නේ ඇහෙන්නේ නැද්ද දන්නේ නෑ. බලමුකෝ. තනි ස්ටෝන් කඩගමු අපි. ස්ටෝන් සවුන්ඩ් මදි ද ඔයාලට? ස්ටෝන් සවුන්ඩ්. ගේමින් සවුන්ඩ් මදි දන්නේ. මම හිතන්නේ ඇති. මදිනම් වල කමෙන්ට් කරගෙන යන්න. අයිගොල්ලෝ කවුද යකෝ තාම අවුරුදු වෙවිලත් නැහැ. අරත් නින්න දාන්නේ. ස්ටෝන් ටික කඩාගත්ත ටංගාල ස්ටෝන් වලට මාරු වෙනවා. තව මොනවද? පික් එකක් ඕනේ. ස්ටෝන් වලට මාරු වුණා. හරි. අපි තව ගිහලා මේ හරිය විලේජ් එකක් සෙට් වුණත් හරි. මට ඇහෙන්නේ නැහැ වගේ ගේම් සවුන්ඩ්. ඔයාලට ඇහෙන්නේ නැති. නෑ. අඩෝ රෑ වෙනවා. නෑරෙන්නේ. යෝ ඒක ඇත්ත. විලේජ් එකක්. තන්නේ ෆොටෝ හදන්න මම ආසම එක හමුණා ගෙමත. නියමයි. ෂීල්ඩ් එක හදාන්න පුළුවන්. ඔයාලට කොනේ පේනවාද ඔක්කොම? ඊ රෑ වෙනවා. රෙද්දයි. මට උඩ. මල්ලි නෙගින්න රිස්පොන්ස් එක කරන්නත් එක්ක නිදාගමු. මං හිතනවා ඔයාලට ඇහෙනව නේද? ඇහෙනවා ඇති ඔයාලට බොහෝ විට මම හිතන්නේ. මේක වහලා. නැත්තම් පයින්නවනේ. යෝ අයන්. මේ මගේ තැන කයන් ස්පෝන් වෙන්නේ ඉන්න නෑ. ඉන්න තියෙන. මම දන්නේ. ඔයාලට ගේම් එකේ සීඩ් එහෙම ඕන නම් කියන්න මම හදලා දෙන්නම් මේකේ සීඩ් එක ඕනේ නම් විතරයි තියෙන්නේ.
කෝල් තියෙන කෝල් කරගන්න. කෝල් එක අයන් මට පේනවා. ඔයාලට මේ සීඩ් එක ඕන කියන්න. මේ සීඩ් එක මට දුන්නෙත් කවුද? සෙල් ජිතුල ගේමින්. එයා මේ සීඩ් එක දැන් පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. ඔයාලට ඕන දෙන්න කිව්වා. ඉතින් මම කිව්වා හා කියලා. මෙන්න මේවා මේ අලුතෙන් ආපු එක නෙමෙයි. මෙන්න මේවා අලුතෙන් ආපු. ඒවට අපිට ඕන තරම් බඩු දාතයි. කෑම නම් දෙන්නම් ප්‍රශ්නයක් නෑ. අපේ ඕනේ මේවත් ඕනේ. ආමර් සැඩල් එක ඕනේ. පික් එක සෙට්. මේ මට සිරියා කිව්වා. පැටියෝ පැටියෝ අරේ වගේ කතාව අවසానයි. මගේ කතාව නේ උගේ කතාව මින්න අවසానයි. අසා සිටි ඔබ සම්මා සම්බුද්සරණයි. කවුද බං එහෙම කියන්නේ කිව්වේ? මොඩයාගේ ලෙද නම් දැන් ඕන. අපි මේ විදිහේ තව කොට උඩ හරි ගියාම යන්න කොහෙන්ද යන්නේ? යන්න තැන නැද්ද? හොඳ ආනජි තිබිල මගේ ස්පේන් දුරවලකම් නෑ මල්ලි මට එහෙම. අයන් යකෝ මේක අයන් පාරාදීසයක් අනේ පාර. මේ සීඩ් එක මට පේන්නේ සුපිරි සීඩ් එක. කෝල් තියෙන කෝල් වටින කෝල් ගමු කෝල් තමයි වටින්නේ මයිනින් වලට එහෙම. අද නම් වලට වටේ පිටේ සද්ද එච්චර නැතුව ඇති. ඇහෙන්නේ නැතුව ඇති. මේකේ මම හිතනවා නැති කියලා. පොඩ්ඩක් ලැග් වෙන ගතියකුත් තියෙනවා යාළුවනේ. මේ සිග්නල් ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. අපේ මල්ලිත් මෙතන ඉඳන් ගම කනවා. එයාගේ channel එක subscribe කරන්න. subscribe කරලා නැත්තම්. එයාගේ ගේම් එකේ යකෝ මේකේ තව එකක් වද්ද හැක් බං. ඒ බං දැන් අයන් දැනට අයන් මං ආමර් එකක් හදවන්න පුළුවන් වෙයි බොහෝ විට. මේ එපිසෝඩ් එකේ නායන් ආමර් හදන ඒවා ගේන්නේ. ඒ කියන්නේ අනිත් එපිසෝඩ් එකෙන් තමයි අයන් ආමර් එක ගේන්නේ. ඒ කියන්නේ ෆුල් අයන් ආමර් වලට අප්ඩේට් වෙනවා. ඒක මොනවාද? shouldn't be bang. Game තමයි ඉතින්. මේක අපේ ගේ කරගමුද? මේක අපේ ගේ කරගමු එලකිදි. ඒක හොඳයි. මේක අපේ ගේ කරගමු යාළුවනේ. ටෙස්ට් එකට අපේ වටිනා කියන බට් ටික දාමු. වටක් කරන්න කෝල් තියනවා. අයන් පික් එකක් දාමු. එකක් තියාගමු. චූටි ආමරයක් තියෙන දැනට නම් සුපිරි විලේජ් එකක්. මම දැනට මේක ගේ ලබන එපිසෝඩ් එකෙන් හරි ඊළඟ එපිසෝඩ් එකෙන් හරි බොහෝ විට මම මේවා ඒ කියන්නේ ගේන්නම්. සුපිරි වර්ල්ඩ් එකක් මේකත්. මේ හරිය සෙට් thumbnail ගහන්න. thumbnail එකට පල්ලෙහාත් ගෙවල් තියෙනවද මන්ද?
අනේ මන්ද ඒ දැන් යන්න ඕනේ. ලබන එපිසෝඩ් එකේ එහෙනම් අපි බලමු. ගොඩක් දේවල් හම්බුණා. ඉතින් අපිට මේක අයන්න එහෙම. සෑඩල් නම් ගොඩක්ම තියෙයි මේකේ. අපි බලමු එහෙනම් ලබන එපිසෝඩ් එකේ. ඔයාලා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් අදට මං ගේන්නේ මෙච්චරයි. ඔයාලා එහෙනම් මේ වීඩියෝ එක හොඳින් බැලුවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකේ තියෙන අනිත් වීඩියෝත් බලලා ඒවට කමෙන්ට් කරලා එහෙනම් කොල්ලෝ අපි